ඔන්න මම අදත් ඔයාලට රසමරස රෙසිපි එකක් අරගෙන ආවා. ඉස්සෝ තෙල් දාන රෙසිපි එකක් තමයි මම අද අරන් ආවේ. මේ විදිහට ඉස්සෝ තෙල් දාලා බලන්නකෝ. හරිම රසයි. බීලුණු ගෙඩි 3ක් මම පොඩියට කපාගෙන එකතු කරගන්නවා. බීලුණු වැඩි වෙන තරමට රසයි. සුදු ලුණු ටිකක් තලාගෙන එකතු කරගන්නවා. ඒ වගේම අමු මිරිස් කොච්චි එකතු කරගන්නවා. ඔයාලට සැර වැඩියෙන් අවශ්‍ය නැත්නම් කොච්චි එකතු කරගන්න ඕනේ නෑ. රම්පේ කරපිංච එකතු කරගන්නත් ඕනේ. ඊට පස්සේ හොඳින් සෝදගත්ත ඉස්සෝ වලට කහ කුඩු, මිරිස් කුඩු, ඒ වගේම ලුණු ස්වල්පයක් එකතු කරලා එක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ පෑන් එකට තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගෙන ඒකට අපි අර තලාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටිකත් එක්කම අපි එකතු කරගන්නවා බීලුණු ටික. මේ ටික ටිකක් වෙලා බැදෙන්න ඉඩ ඇරලා ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් වගේ කහ කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. මේ ටික තෙලේ ටිකක් වෙලා බැදෙන්න ඉඩ හරින්න ඕනේ. විනාඩි 2-3ක් වගේ බැදෙනකොට මේකට අපිට එකතු කරගන්න පුළුවන් ඉස්සෝ ටික. මේ රම්පේ කරපිංචා එක්කම කුරුඳු පොතු කරාමුණටි එනසල් එකතු කරගන්න ඕනේ. මට මේ වෙලාවේදී ඒක එකතු කරගන්න බැරි වුණා. මම එකතු කරගන්න වීඩියෝ එක අවසන් වෙන්න විනාඩි 5කට වගේ කලින් ඔයාලා මෙන්න මේ වෙලාවේදී තමයි ඒක එකතු කරගන්න ඕනේ. මට ලුණු ටිකක් මදි වගේ නිසා මම ලුණු ටිකක් එකතු කරගත්තා. ඔයාගේ රසයේ ප්‍රමාණයට ඔයාලා ලුණු එකතු කරගන්න. මේ බැදීගෙන එන ලුණු එකට ඉස්සෝ ටිකත් එකතු කරගෙන ඉස්සෝ වල පාට වෙනස් වෙනකන් තැඹිලි පාට වෙලා හොඳට බැදෙනකන් ඉස්සෝ ටිකත් මේකත් එක්ක බැද ගන්න ඕනේ. ඉස්සෝ ටික එකතු කරගත්තට පස්සේ ඉස්සෝ ටික බැදෙන අතරතුර කෑලි මිරිස් තේ හැඳි දෙකක් වගේ මම එකතු කරගන්නවා. ඒ වගේම ගොරක පේස්ට් එකෙන් ස්වල්පයක් එකතු කරගන්නවා. ඔයාට මේකට සියඹලා ඉස්ම ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්ක මේකට ගම්මිරිස් කුඩු තේ හැන්දක් මම එකතු කරගත්තා. ගම්මිරිස් ටික අන්තිමටම තමයි එකතු කරගන්න ඕනේ. මට කුරුඳු පොතු වෙනසාල් එකතු කරගන්න අමතක වුණා. මම මේ වෙලාවේදී තමයි ඒ ටික එකතු කරගන්නේ. ලිපෙන් ඉවතට ගන්න විනාඩි 2කට වගේ කලින් තමයි මම මිරිස් ටික එකතු කරගත්තේ. මේ කෑමක් හදනකොට ඒ ද්‍රව්‍ය එකතු කරගන්න ටයිම් එක අනුවත් කෑම වල රසය වෙනස් වෙනවා. මේ ගම්මිරිස්, අවු මිරිස් වගේ දේවලුත් ඒ වගේ ගම්මිරිස්, අවු මිරිස් වගේ ඒවා එකතු කරගන්න ඕනේ ලිපෙන් ඉවතට ගන්න පොඩි වෙලාවකට කලින්. එතකොට හරිම රසයි. ඉතින් අපේ ඉස්සෝ කරි එක රෙඩි. මෙන්න මේ රෙසිපි එක ඔයා try කරලා බලන්න. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.